Sebenarnya saya bersih dengan teman. Ada api SOCI විස්සයි 15 සමාජ විද්‍යාත්මක න්‍යාය යටතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකා දෙකක් තිබෙනවා. පළමුවෙන් පරිණාමවාදය පිළිබඳව, තුන්වෙනි අන්තර්ක්‍රියාවාදය පිළිබඳව. මම මුලින්ම කැමති පරිණාමවාදය පිළිබඳව සාකච්ඡා කරන්නට. මෙතෙන්දී අපි ප්‍රධාන වශයෙන්ම පරිණාමවාදී න්‍යාය සල්කම් ලබන්නේ සමාජ විද්‍යාවේ ප්‍රධානතම ඒ වගේම පරිණිතම න්‍යායාත්මක පර්යාලෝකයේ වශයෙන්. ඒකට හේතුව සමාජ විද්‍යාව 19 වන සියවසේ මැද භාගයේ වන විට පරිණාමවාදය යුරෝපා සමාජය තුළ ප්‍රබල මතයක් වශයෙන් ගොඩනැගෙමින් පැවතුණා. එතකොට එකී න්‍යායාත්මක පර්යාලෝකයන් සමාජ විද්‍යාවේ න්‍යායන් ගොඩනැගීම සඳහා ඍජු බලපෑමක් ඇති කරනවා. විශේෂයෙන්ම සමාජ විද්‍යාව විෂයක් හැටියට හඳුන්වා දුන්න ප්‍රංශ ජාතික දාර්ශනිකයා වන ඔගස් කොම්ට් තමන්ගේ විග්‍රහයන්හිදී ප්‍රධානතම න්‍යායාත්මක පර්යාලෝකයේ හැටියට භාවිතා කරනු ලැබේ පරිණාමවාදය. ඒ නිසා පරිණාමවාදය සමාජ විද්‍යාවේ ආරම්භයේ සිට මේ දක්වාම වැදගත් ඇති න්‍යායාත්මක පර්යාලෝකයක්. එතකොට එළඹුමක් වශයෙන් හැඳින්වීම යුක්ති සහගතයි. ඒ අනුව සමාජ විද්‍යාවේ මුල් කාලීන සමාජ විද්‍යාඥයින් වන එමිල් ඩර්කහයිම්, ඒ වගේම හර්බර්ට් ස්පෙන්සර්, ඇතුළු කාල් මාක්ස්, මැක්ස් වෙබර් සහ ටැල්කොට් පාසන්ස් දක්වා මේ නූතන ඇමරිකානු සමාජ විද්‍යාවේ ආරම්භය දක්වාම මේ පරිණාමවාදී අදහස් සමාජ විද්‍යාවේ න්‍යායාත්මක පෙළගැසීම් සඳහා ඍජු බලපෑමක් කළ බව අපි මතක තියාගන්නට ඕනේ. හැබැයි මේ පරිණාමවාදී අදහස් සමාජ විද්‍යාවට වැදගත් වුණේ පරිණාමය පිළිබඳව අදහස් ඉදිරිපත් කරපු සෙසු විද්‍යාඥයින් නිසා. මේ අතර විශේෂයෙන්ම අපි ගත්තොත් 19 වන සියවසේ ජීවත් වුණු ප්‍රංශ ජාතික සභාව ධර්මයේ පිළිබඳව අධ්‍යයනය කරපු ජීන් ලෙමාක්, ඒ වගේම බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයෙකු වන හර්බර්ට් ස්පෙන්සර්, ඒ වගේම තවත් බ්‍රිතාන්‍ය ජාතික ජීව විද්‍යාඥයෙකු වන ඇල්බර්ට් රසල් වොලස් වැනි චින්තකයන් වගේම ඇමරිකාවේ මානව විද්‍යාඥයෙකු වන ලෙවිස් හෙන්රි මෝගන් වැනි පුද්ගලයන් මේ පරිණාමවාදී අදහස් ඉදිරියට ගෙනෙන්නට වැදගත් වූ අය හැටියට හඳුන්වන්නට පුළුවන්. ඒතර විශේෂයෙන්ම මේ හැමදෙනාම පෘථිවිය තුළ එවෙනම් මේ අපි ජීවත් වන පරිසරය තුළ ජීවීන් හට ගැනීම, ඒතර ඒ ජීවීන් අතර මානවයන් කුමන ආකාරයෙන්ද වැදගත් වෙන්නේ, එවෙනම් ඔවුන් සිසු සත්වයින් අතර වැදගත් වන ආකාරය සහ ඔවුන් ඒ පරිසරයන්ට අනුව හැඩගැසෙන අන්දම සහ ඒ හැඩගැසුණු තත්ත්වයන් කොපමණ දුරට අපිට වෙන්ව හඳුනා ගන්න පුළුවන්ද කියන කාරණා ඔය ආදී වශයෙන් විවිධ දෘෂ්ටි කෝණයන් ඔස්සේ පරිණාමවාදී අදහස් ඉදිරිපත් කරන්නට පටන් ගත්තා. ඒතර ඒ අදහස් මත තමයි සමාජ විද්‍යාඥයින් හැටියට ඔවුන්ගේ සමාජය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයන්හිදී මේ පරිණාමවාදී අදහස් ඔවුන්ගේ න්‍යායන් වලට වැදගත් එවෙන සම්බන්ධ කරගත්තේ. එවෙන ඔවුන්ගේ න්‍යායාත්මක විග්‍රහයන්හි ප්‍රධාන තේමාව බවට, එවෙන මූලික හරය බවට යොදාගනු ලැබේ පරිණාමවාදී අදහස්. ඒතර මේ පරිණාමවාදී අදහස් ලෝකයේ තුල 19 වන සියවසේ මුල් භාගයේ තුල ගොඩනැගෙමින් පැවති ඒ අනුව එකී පරිණාමවාදී අදහස් මූලික වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපිට විග්‍රහ කරගන්නට පුළුවන්. තවත් විදිහකින් කියනවා නම් ජීව විද්‍යාත්මක සාදෘශ්‍යයන් දෙකක්, biological analogies
ජීවිතාත්මක සාදෘශ්‍යයන් දෙකක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. එතකොට පෙළගස්වා ගන්නට පුළුවන්. පළමුවෙන් තමයි ඓන්ද්‍රීය විශේෂායන. එනම් organic differentiation. මේ න්‍යායාත්මක තර්කය තුළින් පෙන්눔 කරනු ලබන්නේ කොමන හෝ සරල තත්වයකින් ආරම්භ වන ජීවයක් එවෙනම් තවත් විදිහකින් කියනවා නම් කලලයක්. එතකොට විවිධ අවදි ඒ කලලයට අදාළ විවිධ අවදීන් පසු කරගෙන වඩාත් ක්‍රියාකාරී ජීවීන් බවට පත්වීම සඳහා වර්ධනය වන ආකාරයට සමාජයත් ඉතාමත්ම සරල අවස්ථාවකින් ආරම්භව එහි විවිධ අවදි පසු කරමින් මේ දක්වා විකාශනය වෙලා තිබෙනවා. එවෙනම් විවිධ තත්ත්වයන් යටතේ දියුණු වෙලා ඇවිල්ලා තිබෙනවා කියන තර්කය. ඒතර අපි මේ தත්ත්වය විමර්ශනය කර ගැනීමේදී අපිට වැදගත් වෙනවා විශේෂයෙන්ම ජීවීන් හට ගැනීමේදී ශෛල දෙකක් කොහොමද එකට එකතු වෙන්නේ, එවෙනම් ඒ තුලින් කලලයක් නිර්මාණය වන අන්දම. ඒතකොට ඒ කලලය තුල විවිධ අවයව වර්ධනය වීම දක්වා ගොඩනැගීම. ඒතර ඒ වගේ මේ අවයව තුලින් නිශ්චිත කාර්යයන් ඉටුවීම. ඒතර ඒ කාර්යයන් ඉටුවීම තුළින් බොහොම ක්‍රියාකාරී සත්වයක හෝ ජීවියෙක් නිර්මාණය වීම. මේක මිනිස් කලලයකට ගත්තත් මිනිස් කලලය මේ ආකාරයට ශෛල දෙකකින් ආරම්භව ජීවියෙක් බවට පත් වෙනවා. එතකොට ඒ නිශ්චිත කාලය තුළ බොහොම ක්‍රියාකාරී සමාජිකයෙක් එමෙන්න පුජ්‍යලයක බවට පත් වෙලා මේ ස්වභාවයේ ධර්මයට සම්බන්ධ වෙලා ඒකට අනුව ක්‍රමිකව හැඩගැහිලා අනුවර්තනය වෙලා එහි ප්‍රතිඵලයක් හැටියට ක්‍රමිකව වඩාත් ක්‍රියාකාරී සමාජිකයෙක් එමෙන්න පුජ්‍යලයක බවට පත් වෙනවා. ඒතර මෙතන තියෙන්නේ අර කුඩා ශෛල දෙකකින් ආරම්භ වනදී විවිධාංගීකරණයකට ලක් වෙලා එතකොට ඒ විවිධාංගීකරණයේ ප්‍රතිඵලයක් හැටියට වඩාත්ම ක්‍රියාකාරී සමාජිකයෙක් බවට පත්වීම දක්වා එනම් කෘත්‍යාත්මක වශයෙන් විවිධ ක්‍රියාවන් පණ ගන්වන ජීවියෙක් බවට පත් වෙලා ඒ අනුව කොහොමද හැඩගැසෙන්නේ කියන කාර්යය. ඒතර අපි දන්නවා සමාජය තුළත් සමාජයේ ඉතාමත්ම කුඩාම අවස්ථාවකින් ආරම්භව අද මේ නූතන කාර්මික යුගය දක්වා එන්න නවීන තාක්ෂණික යුගය දක්වා ගමන් කරනකොට මේ එදා පැවති සමාජයට වඩා හාත්පසින්ම වෙනස්. එනම් අපි අපේ වචන වලින් කියනවා දියුණුවයි කියන. ඒතර ඒ වගේ විවිධ කාර්යයන් ක්‍රියාවට නැගිය හැකි වඩාත් කාර්යක්ෂම හෝ සංකීර්ණ ඒ වගේම සංකීර්ණ සමාජ පද්ධතියක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඒතර මේ ආකාරයට සමාජයක් දියුණුවට හෝ වෙනසකට භාජනය වෙනවායි කියන අදහස තමයි මේ ඓන්ද්‍රීය විශේෂායනය කියන න්‍යායාත්මක තර්කයේ තුලින් අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. අනිත් පැත්තෙන් බලනකොට දැන් මේ තර්කයේ පදනම් කරගෙන න්‍යායන් ගොඩනගාපු සමාජ විද්‍යාඥයෝ කවුද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒතර ඕන අතර අපිට වැදගත් වෙනවා Herbert Spencer, Emil Durkheim, Tackford Parsons වැනි සමාජ විද්‍යාඥයෝ. ඒතර ඔවුන්ගේ න්‍යායන් දිහා අපි පොදුවේ බලන විට මේ අපිට දකින්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. පළවෙනි තමයි විශේෂායනය සහ සුවිශේෂීතාවය. ඊළඟට දෙවන තමයි කෘත්‍යාත්මක වශයෙන් යාවත්කාලීන වීම. තුන්වන තමයි අනුකලනයක් පවත්වාගෙන යාම. හතරවෙනි තමයි යම් පැල්ලම් සහ ලැබීම් සමාජය තුළ දැකගත හැකි වීම. දැන් විශේෂායනය කියලා කියන්නේ විවිධ සමාජය තුළ විවිධ ඒකකයන් විසින් ඒ පුජ්‍යලයා සහ සමාජයේ තිබෙන කුඩා සමූහ සංස්ථා ආදී විවිධ ඒකකයන් හරහා විවිධ කාර්යයන් පවරා ගැනීමෙන් ඒ කාර්යයන් ඉටු කිරීම තුළ පුජ්‍යලයන්ගේ අවශ්‍යතා හෝ සමාජයේ අවශ්‍යතා ඉටු කරගත හැකි පද්ධතිය බවට පත් වීම. ඒ තුළ යම් කිසි ආකාරයක අපිට දකින්න පුළුවන් එකිනෙකා ඒ තුලත් යම් විශේෂී කාර්යයන් හට බද්ධ වෙලා තිබෙනවා. අපි පෞල් සංස්ථාව සමාජයක අංගයක් හැටියට ගත්තොත් පෞල් සංස්ථාව තුළ පෞල් ඒකක රාශියක් තිබෙනවා. පෞල් ඒකක ඇතුළත යම්
ඉන්න පුද්ගලයන් අපිට දකින්න පුළුවන් සුවිශේෂී කාර්යයන් වලට යොමු වෙලා තිබෙනවා. මව පියා ඒ වගේම දරුවෝ නැතරත් වැඩිමල් පිළිවෙලට අනුව එකිනෙකාට සමාජීය වශයෙන් සුවිශේෂී කාර්ය කොටස් පැවරෙනවා. ඒතර ඒ අවස්ථාවන් තුළ එකිනෙකා ඒ කාර්යයන් ඉටු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට පද්ධතිය නිර්මාණය වන බව මේ සමාජ විද්‍යාඥයන් අවධාරණය කරනවා. ඒතර අනිත් කාර්ය තමයි දෙවැන්න තමයි කෘත්‍යාත්මක වශයෙන් යාවත් කාලීන වීම. ඒතර සමාජයක් යම්කිසි ආකාරයකට වෙනසකට භාජනීය වීමේදී ඒ නව සමාජ අවස්ථාවන් වලට අනුව හැඩගැසීම අනුවර්තනය වීම සහ ඒ තුළ එකිනෙකාගේ කාර්යයන් සිදු කර ගනු ලබන වෙනස් වීම මත සමාජය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය වෙනවා. ඒතර එහෙම නිරන්තරයෙන්ම අපි සමාජ විද්‍යාත්මකව දකින දෙයක් තමයි සමාජයේ කෙනෙක් වෙනස් වීම වලට භාජනය වෙනවා. ඒතර මේ වෙනස් වෙන්නේ තත්වයන්ට අනුව හැඩගැසීමට පුජ්‍යලයා එවනම් සත්ව කොටාශය කෙරෙහි මිනිසා අනිත් සත්වයින්ට වඩා හොඳින් නැඹුරු වෙලා තිබෙනවා. එවනම් ඒකට හුරුපුරුදු වෙලා තිබෙනවා. ඒතර මෙහි ප්‍රතිඵලය වෙන්නේ සමාජය වඩාත්ම වේගයෙන් වෙනස් වීම වලට ලක් වීම. ඒතර අපි යම් ආකාරයකට අපේ චර්යාවන් යාවත්කාලීන සිදු කරගන්නේ නැත්නම් ඇත්තටම අපිට ඒ ආරම්භයේදී අපි තිබුණු තත්වයේම ඉන්නට තිබුණා. නමුත් අපි දකිනවා අද ලෝකයේ තුළ විවිධ සමාජ අවධි දකින්නට පුළුවන්. මට්ටම් දකින්නට පුළුවන්. දැන් ගෝත්‍රික අවධිය දකින්න පුළුවන්. කෘෂිකා හේන් ගොවිතැන් කරන සමාජ දකින්න පුළුවන්. ඒ වගේම විදමත් ලෙස කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය ආදී දියුණු තාක්ෂණය යටතේ සංවිධානය වූ සමාජ දක්නට පුළුවන්. කාර්මිකකරණය මත පදනම් වෙච්ච සමාජ දකින්න පුළුවන්. ඉදිරියේදී අපි දකින තාක්ෂණය සියුම් දියුණු තාක්ෂණයන් යොදාගෙන ඒ අනුව සංවිධානය වෙච්ච අවධියකට අපි ගමන් කරමින් සිටිනවා. ඉතින් මේ සියල්ලම මේ විදිහට අවධි සහිත වෙනස් වීමක් ප්‍රගතියක් හැම වෙලාවෙම ප්‍රගති තත්වයට වඩා දියුණු අවස්ථාවකට ගමන් කරන්නට හේතු වෙලා තිබෙන්නේ මේ තියෙන ප්‍රත්‍යාත්මක වශයෙන් යාවත්කාලීන වීම. ඒ නිසා මේක මේ දෙවෙනි කරුණේ තමත්ම වැදගත් සාධකයක් හැටියට සැලකන්නට පුළුවන්. ඊළඟට ඒ වගේම තවත් වැදගත්ම කාරණාවක් තමයි මේ අනුකලනීය වීමේ අවශ්‍යතාවය. එතකොට අපි කුමන හෝ ආකාරයේ වෙනස් වීම වලට ගොදුරු වුණත් ඒ සමාජයේ සිටින පුජ්‍යලීන් හෝ ඒකක හෝ සංස්ථා හෝ කණ්ඩායම් ප්‍රජාවන් ඔය ආදී සියලු කොටස් දෙස බලන විට එකිනෙකා තමන්ගේ අවශ්‍යතා සාමූහිකව ඉටු කර ගනිමින් එකිනෙකා අතර ගැටීම් අවම කර ගනිමින් කණ්ඩායමක් හැටියට ප්‍රජාවක් හැටියට සංවිධානය වීමේ ඕනෑකම හෝ ඊට කැපවීම හෝ ඒ අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් හැටියට අපිට සැලකන්නට පුළුවන්. දැන් මෙවැනි සමාජයක අපිට දකින්න පුළුවන් කොමන හෝ ආකාරයේ වෙනස්කම් ඒකාබද්ධකම් හෝ අනුකලනයන් දකින්නට පුළුවන් වුණා. ඒ අතරේ අපිට දකින්න පුළුවන් යම් යම් කල් පැල්ලම්. ඒතර ඒ වෙන ගැටුම් දකින්නට පුළුවන්. එතකොට ඒ ගැටුම් නැතම් වෙලාවට සමාජයේ පැවැත්මට පවා බාධාකාරී විදිහට ගොඩනගෙනවා. ඒ වගේම නැතම් වෙලාවට මිනිසුන්ගේ චර්යාවන්හි අර වෙනස් වීමට හැඩ නැගසීම නිසා ලැබීම ඇති වෙනවා. අපි සංස්කෘතික වශයෙන් අපි කතා කරන සංස්කෘතික ලැබීම කියලා. ඒතකොට මේ ආකාරයට මේ පැල්ලම් කියලා කියන්නේ අපි බොහෝ විට සමාජ විද්‍යාත්මකව මේක පුළුල්ව ඉස්සර කරොත් අපිට මේක හඳුන්වන්න පුළුවන් සමාජ ප්‍රශ්න කියලා. දැන් මේ වෙනස් වෙන සමාජය තුළ ක්‍රමිකව මේ පැල්ලම් සහ ලැබීම් දක්නට පුළුවන්. ඒ වෙන සමාජ ප්‍රශ්න සහ ගැටුම්කාරී තත්ත්වයන් ඒ වගේම එවනම් අනුවර්තනීය වීමට නොහැකි ගොඩනැගෙන විවිධ ප්‍රශ්න රාශියක් දැක ගන්න පුළුවන්. ඒ නිසා සමාජයක මේ එක අවස්ථාවක ඉඳන් තවත් අවස්ථාවකට ගමන් කරනකොට ප්‍රගතියක් ඇති සමාජයක් ඉදිරියට යනකොට එන්නෙන්ම මේ කියන ප්‍රශ්න අපිට මේ වෙන ප්‍රශ්නවල වැඩිවීමක් දක්නට පුළුවන්. ඒතකොට එය අපි සමාජ විද්‍යාඥයෝ හැටියට වෙනම විෂය පතයක් යටතේ අපි හදාරනු ලබනවා. නමුත්
මේ න්‍යායාත්මකව ගත්තොත් මේක කෘත්‍යවාද විශේෂයෙන්ම පරිණාමවාදීන් මේක හැඳින්වේ කළු පැල්ලම් සහ හිඩැස් එවන ලැබීම් හැටියට. ඊළඟට දෙවන ජීවිතාත්මක සාදෘශ්‍ය වන්නේ ස්වභාවික වර්ණය පිළිබඳ මතවාදය. මේ ස්වභාවික වර්ණය පිළිබඳ මතවාදය නිර්මාණය වුණේ චාල්ස් ඩාවින් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයාගේ න්‍යායාත්මක විග්‍රහය නිසා. එතකොට ඔහු ස්වභාව ධර්ම මේ පිළිබඳව උනන්දුවක් ඇති ඒ පිළිබඳව නිරීක්ෂණයන් සිදු කරපු පුජ්‍යලේඛ හැටියට මේ පෘථිවියේ බොහෝ තැන් තමන් නැවකින් ගමන් කරමින් ඒ ස්ථාන නරඹමින් මේ පරිසරය පිළිබඳව බොහෝ මතවාදයන් ගොඩනගන්නට පටන් ගත්තා. එවෙන්නම් පුජ්‍යලයා කොහොමද ඒ වගේම සත්වයා සහ මිනිසා කොහොමද මේ ස්වභාවික වර්ණය නිසා ඒ තත්ත්වයන්ට අනුවර්තනය වෙලා හැඩගැසෙන්නේ එවෙන් ජීවත් වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක පිළිබඳව මතයන් ගොඩනගන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම ඔහු විසින් 1859 දී ලියනු ලැබූ The Origin of the Species එවෙන්නම් ජීවී සම්භාවයේ ජීවින්ගේ සම්භාවය නැමැති මේ කෘතිය තුළ මේ කරුණු පුළුල්ව ගැබ්වෙලා තිබෙනවා. ඒතර ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ මේ මිනිසා සහ සත්වයා ඒ සත්ව කොටාශ වලට අනුව යම් යම් අවස්ථාවන්ට හොඳින් අනුවර්තනය වීමට හැකි තත්ත්වයන් වලට මුහුණ දීමේ ප්‍රතිඵලයක් ඇටියට. ඉතාමත්ම සරල අවස්ථාවේ සිට සංකීර්ණ අවස්ථාවක් දක්වා සමාජය වෙනස් වෙලා තිබෙනවා, වෙන පරිණාමයකට ලක් වෙලා තිබෙනවා. ඒතර මේක ඔහු දැක්කෙත් growth වෙන වර්ධනයක්, වෙන ප්‍රගතියක් හැටියට. ඒතර ඒ ප්‍රගතිය පිළිබඳ අදහස් තමගේ මේ න්‍යාය හරහා එවෙනම් ස්වභාවික වර්ණය වගේම ඔහු ඒ තමගේ න්‍යාය තුලින් ගොඩනගපු තවත් සංකල්පයක් තමයි උචිතයා ජය ගන්නවා කියන එක. survival of the fittest. එතකොට මේ අවස්ථාවට හොඳින් හැඩගැසීමට හැකි සත්වයා තමයි ඉතුරු වෙන්නේ. එසේ හැඩගැසීමට නොහැකි සත්වයා වඳ වී යනවා. එතකොට මේ තත්ත්වය අනුව සත්ව කොටස අතර මිනිසා අනිත් සත්වයින්ට වඩා හොඳින් අනුවර්තනය වෙමින් ඒ පරිසරය තුළ අනිත් සතුන් අභිබවලා බොහොම දියුණු වූ සත්‍යයක් බවට පත් වූ කියන තර්කය ඩාවින්ගේ න්‍යාය තුළින් ගොඩනගා ගන්නට මතු කර ගන්නට පුළුවන්. ඒතර සමස්තයක් වශයෙන් අපි ගත්තොත් සමාජය තුළ අපිට දකින්න පුළුවන් මේ දියුණු සත්ව කොටාශ නිරන්තරයෙන්ම තමන් දුර්වල සත්ව කොටාශ අභිබවලා යනවා වගේම ඇතැම් වෙලාවට දුර්වල සත්ව කොටාශ තමන්ගේ අවශ්‍යතාව සඳහා යොදා ගැනීම. අපි ගත්තොත් දැන් ජලය හෝ එමෙන්න සාගරය ගත්තට එතන ඒ තුල අපිට දකින්න පුළුවන් මේ මත්ස්‍ය න්‍යාය. නිරන්තරම කුඩා මාළුවා ජලද පැලෑටි අනුභව කරමින් ජීවත් වෙන විට ඒතර ඒ කුඩා මාළුවා අනුභව කරලා එමෙන්න ආහාරයක් කෙරෙහි ගනිමින් ඊට විශාල හෝ බලය ඇති මාළුවා තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගන්නට කටයුතු කරනවා. ඒතර මේ විදිහට එක්තරා ආකාරයක චේන් ලින්ක් එකක් අපිට දකින්නට පුළුවන්. ඒ නිසා මත්ස්‍ය න්‍යාය ෆිෂ් තියරි දිහා බලුවාම ජලයේද ඒ වගේම ගොඩබිම ගත්තත් අපිට දකින්න පුළුවන් නිරන්තරයෙන්ම අපි මේ ස්වභාවික පරිසරයේ තිබෙන බොහෝ දේවල් අපි භාවිතයට ගනිමින් අපේ අවශ්‍යතා ඉටු කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. නමුත් අද මේ වන විට අපිට මතුවලා තිබෙන ප්‍රශ්නය තමයි අපි කොච්චර දුරට මේ පරිසරයේ තියෙන දේවල් වලට හැඩගැහෙනවා, එහි තියෙන දේවල් අපිට අවශ්‍ය විදිහට අපි යොදා ගන්නවා. සෝ එහි ප්‍රතිඵලයක් ලෙස මේ ස්වභාවික පරිසරය අපිට යම් බලපෑම් ඇති කරන තත්ත්වයක් එනම් පාරිසරික වශයෙන් අර්බුදයන් නිර්මාණය තන දක්වාම මිනිසා දියුණු සත්‍යයක් හැටියට අද ගමන් කරමින් සිටිනවා. ඒ තරමටම මේ පාරිසරික පද්ධතිය මිනිසාගේ අවශ්‍යතාවයන්ට අනුව වෙනස් කරගනිමින්
වෙන ගමන් කරලා තිබෙනවා. දැන් පරිණාමයට ලක් වෙලා තිබෙනවා. ඒතකොට මේ අර්බුදයන් මේ තුල දක්නට පුළුවන් වුණා. ඒ වගේම අපිට කියන්නට ඕනේ විශේෂයෙන්ම මේ ඩාවින් පෙන්වා දීපු මේ න්‍යාය ඇත්තටම ඒ වකවානුවේ යුරෝපයේ පැවති මතවාදයන්ට බෙහෙවින්ම එරෙහිව මතුවුණු මතවාදයක්. එවිටම විශේෂයෙන්ම යුරෝපයේ පැවති මෙවුන් වාදය වැනි මතවාදයන් එක්ක විවිධ ආගමික හෝ අනිකුත් සමාජ දර්ශනයන් ගොඩනැගිලා තිබුණා. ඒතකොට ඩාවින් පෙන්වලා දුන්නේ ඒතර මේ පෘථිවිය ඒ වගේම මේ පරිසරයේ ජීවීන් කාගේවත් බවුමක් හෝ එවෙනම් එවැනි විශේෂී බලයක් නිසා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. මේ ස්වභාවික ක්‍රියාවලියේම ප්‍රතිඵලයක් වශයෙන් ස්වභාවික ක්‍රියාවලියේම ප්‍රතිඵලයක් වශයෙන් වර්ධනය වූ දෙයක් හැටියට. ඒ නිසා ඩාවින් බොහෝ දෙනා විවේචනයට ලක් කරන්නට පටන් ගත්තා. ඒ වගේම තමයි ඩාවින් බොහෝ දෙනා මේ වානරයෙකුට සම්බන්ධ කරමින් ඩාවින්ගේ න්‍යායය තුළ කතා කරන කරුණම උපයෝගී කරගෙන ඔහු හාස්‍යයට ලක් කරන්න උත්සාහ කරා. මේ රූප සටහනේ පෙනෙනවා ඩාවින් වානරයෙකුට සම්බන්ධ කරගෙන ඒ අනුව 1971 දී බ්‍රිතාන්‍යයේ පළ වුණු සංග්‍රහවක ඔහුව විවේචනයට ලක් කළ තිබෙන ආකාරය. මේකෙන් පේනවා අතරම මේ විද්‍යාවේ බටහිර යුරෝපයේ ඇතිවෙච්ච විද්‍යාවේ දියුණුවත් ඒ විද්‍යාවේ දියුණුවට විවිධ ඩාවින් ඇතුළු විවිධ අය විවිධ ආකාරයෙන් දායකත්වයන් සැලසුවා. ඒතර මේ දායකත්වයන් මත අපි ජීවිතන පරිසරයේ ආරම්භය විකාශනය සහ එහි පැවැත්ම පිළිබඳව විවිධ මතවාදයන්ට එන්නට පුළුවන්කම ලැබුණා. ඒතර ඒකම ඉතින් පැවති මතවාදයන් යටපත් වෙලා විද්‍යාත්මක චින්තනයක් සමාජය තුළ ගොඩනගෙන්නට පටන් ගත්තා. ඒතර ඒ විද්‍යාත්මක චින්තනය තුළ මේ ස්වභාවික මේ වර්ණය කියන න්‍යාය ඩාවින් විසින් ගොඩනගාපු බෙහෙවින්ම වැදගත් වුණා. එතකොට ඒ ස්වභාවික වර්ණය කියන න්‍යාය පරිණාමවාදයේ තවත් ප්‍රධානතම තර්කයක් හැටියට නිර්මාණය වෙන්නට පටන් ගත්තා. මේකෙන් පේනවා මේ ඩාවින් ඉදිරිපත් කරපු කරුණු අනුව මේ මිනිසා සහ මිනිසාට සම්බන්ධකම් තියෙන පූර්ව මානව වර්ග වගේම සත්ව කොට්ටාශයන් ගැන අපිට හිතන්නට පුළුවන් බව. ඒතර ඒ අනුව විවිධ මිනිසාට සමානකම් තිබෙන සත්ව කොට්ටාශ රාශියක් හඳුනාගෙන තිබෙනවා. ගෙබන්, ඔරැන්ගුටන්, චිම්පාන්සි, ගොරිල්ලා. ඒතර මේ විදිහට අපි ගත්තොත් නූතන මිනිසා විවිධ ජීවිද්‍යාත්මක දායකයන් සහිත අවුරුදු කෝටි ගණනක් තිස්සේ විකාශනය වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ සමාජ ක්‍රමයක් එවන ගෝත්‍රික යුගයක් දක්වා එමිනට පුළුවන් වුණේ. ඒතකොට මේ ගෝත්‍රික යුගයේ අවුරුදු දහස් ගණනක් එකිනෙකට ක්‍රමිකව විකාශනය වීමේ ප්‍රතිඵලයක් හැටියට අද අපි මේ නූතන සමාජ අවධිය දක්වා ගමන් කරලා තිබෙනවා. ඒතර මේ රූප සටහන් තුළ අපිට දාගන්න පුළුවන් මේ උකුල් ඇටය, පාද, අස්ථි, ඒ වගේ මාත් මේවැයි යම් යම් සමානකම් අපිට දක්නට පුළුවන් පූර්ව සත්ව වර්ගත් එක්ක. නමුත් මේ සත්ව කොට්ටාශ දිහා බැලුවොත් මිනිසා ඇත්තටම මේ අනිත් සත්වයින්ට වඩා විශේෂ වන ජීවිද්‍යාත්මක සාධක කිහිපයක් තිබෙනවා. ඔහුට කෙලින් සිට ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම සංවේදනය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒතර හොඳ බුද්ධිමය තත්ත්වයකට උරුමකම් කියනවා. එතකොට මහපටගිල්ල භාවිතා කරමින් සියුම් නිර්මාණයන් කිරීමේ හැකියාව තිබෙනවා. අපි ඇත්තටම මේ පෑන අල්ලන්නේ අපිට මේ මහපටගිල්ල හොඳින් මෙහෙවන්නට පුළුවන්කම තිබීම නිසා. මහපටගිල්ල නැතිනම් අපිට කළ හැකි ප්‍රධානතම දේ තමයි එල්ලිලා ඉන්න එක විතරයි. දැන් සාමාන්‍යයෙන් අනිකුත් දැන් මේ ගෙබන්, ඔරැන්ගුටන්, චිම්පන්සි, ගොරිල්ලා වේ සත්වයින්ගේ මේ අස්ථි ව්‍යුහයන් දිහා බලනකොට අපිට පේනවා මේ ගස්වල එල්ලිලා විශේෂයෙන්ම මේ ගොරිල්ලා බිම ජීවිත සත්වයෙකුණත් අනිකුත් සත්වයින් ගස් උඩ ජීවත් වෙන සත්වයින් හැටියට ඔවුන්ගේ අස්ථි වල
මෙවැනි වර්ධනයකට හේතු වෙනට ඇත්තේ අවුරුදු දහස් ගාණක් ඇතුළත ඔවුන් ගස්වල එල්ලිලා ජීවත් වීම නිසා. ඒතර පාද වගේම අත් ඒ වගේම අස්ථි මේ සියල්ලම මේ විදිහට හැඩ ගැහිලා තියෙනවා. නමුත් මිනිසා ක්‍රමිකව බිම ජීවත් වෙන ඒ වගේම ඒ අනුව අනිකුත් පරිසරයේ තිබෙන දේවල් භුක්ති විඳින සත්වයක් හැටියට ක්‍රමිකව ඔහුගේ අස්ථි ව්‍යුහයේ සැලකිලි වෙනස් වීම සිද්ධ වෙලා තිබෙනවා. ඒකට මූලිකම ලැබුණු ජීවිතාත්මක දායකයක් තමයි මහ පැටන්ගිල්ල මෙහෙයමින් මේ සියුම් නිර්මාණයන් කරන්නට හැකියවීම. ඒතර ඇතැම් වෙලාවට මේ අපි තාක්ෂණික මෙවලම් බොහෝ විට නිර්මාණය කරගන්නට හේතු වන්නට ඇත්තේ මේ විදිහට මිනිසා තුළ දියුණු වුණු වර්ධනය වුණු මේ ජීවිතාත්මක ලක්ෂණ නිසා. මේ සියලුම කරුණු දිහා අපි අවධානය යොමු කරන විට අපිට පෙනෙන දෙයක් තමයි විශේෂයෙන්ම long term change එක. දීර්ඝ කාලයක් තිස්සේ අවුරුදු මිලියන ගණන් මේ පරිසරය නිර්මාණය වෙන්නට, ජීවීන් නිර්මාණය වෙන්නට වැදගත් වුණු බව. අනිත් දේ තමයි මීට පෙර පැවති තත්ත්වෙන් නව තත්ත්වයන් නිර්මාණය වීම. descent of later forms from earlier forms. ඒතර ඒ වගේම තමයි ස්වභාවික වර්ණය මේ වෙනස් වීමේ යාන්ත්‍රණය හැටියට සැලකිය හැකි බව. ඒ නිසා මේ පරිසරයට අපි හොඳින් හැඩගැසෙමින් ඒ වගේම උචිතය ජය ගැනීම තුළ මේ සමාජය තුළ ප්‍රධාන වශයෙන්ම මිනිසා දියුණු සත්වයක් හැටියට පරිසරය පාලනය කරගනිමින් වෙනස් වුණාය කියන තර්කයට අපිට එන්නට පුළුවන්. ඒ නිසා පරිණාමය පිළිබඳව මේ කියන අදහස් වල අපිට බොහෝ විට පසු කාලීන සමාජ විද්‍යාඥයෝ ගොඩනගාපු සමාජ වෙනස් වීම පිළිබඳ න්‍යායන් තුළ මේ ලක්ෂණ අපිට දැක ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට නූතන සමාජ විද්‍යාඥයෝ තර්ක කරන දෙයක් තමයි මේ පරිණාමය තුළ මේ මිනිසාට විතරද මේ ආකාරයේ ජීවිතාත්මක හැකියාවන් දැක ගන්නට පුළුවන් වෙන්නේ කියන එක. දැන් ඇත්තටම අපි ගත්තොත් මේ තත්ත්වය ගැන අධ්‍යයනය කරන කීට විද්‍යාඥයෝ විශේෂයෙන්ම ඔවුන් අතර ඊයෝ විල්සන් සහ චාල්ස් ලම්ස්ඩන් කියන මේ ඇමරිකානු ජාතික කීට විද්‍යාඥයින් දෙදෙනා තර්ක කරනවා ප්‍රොමීන්ට මේ ආකාරයට මිනිසාට වගේම මිනිසාට වගේම හොඳ දියුණු සංවේදන හැකියාවන් තිබෙනවා. ඒතර ඒ වගේම එකිනෙකා සහයෝගීන් වැඩ කරලා තමන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් මිනිසුන් වගේ හැසිරෙන්නට පුරුද්දක් තිබෙනවා කියන එක. විශේෂයෙන්ම මේ ආකාරයට වුන් තර්ක කරමින් මිනිසුන්ගේ සහ සත්වයින්ගේ අනිකුත් ජීවීන්ගේ ඥානමය තත්ත්වයන් විශ්ලේෂණයට ලක් කරමින් අද මේ වන විට සමාජ ජීව විද්‍යාව සෝෂියෝ බයොලොජි නමින් මේ විෂයන් දෙකේ අතරමැදි ස්වරූපයක් එන නව විශේෂ ක්ෂේත්‍රයක් ගොඩනැගිලා තියෙනවා. ඒතර මේකෙන් පෙන්වුම් කරන්නේ විශේෂයෙන්ම මේ සත්වයින් අතර මිනිසා වගේම අනිත් සත්වයින්ට තියෙන දායාදයන් මොනවද? ඔවුන්ගේ සංස්කෘතීන් හෝ සමාජයන් කොහොමද ප්‍රවර්ධනය කරගෙන එන්නම් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ කියන එක. ඒ නිසා අපි ඇතම් වෙලාවට අපි හිතනවා මේ මිනිසා හැටියට අපිට තමයි බොහොම සියලුම දේ හැකියාව තියෙන්නේ කියන එක. නමුත් මේ තර්කයේ යම් ප්‍රමාණයකට බිඳවන්නට මේ කීට විද්‍යාඥයින්ගේ සොයා ගැනීම එවනම් සමාජ ජීව විද්‍යාත්මක දරුණු සම්භාරයන් අපිට උපයෝගී කරගන්නට පුළුවන්. ඇතම් වෙලාවට මේ ඥානමය බලපෑම අනුව ක්‍රමිකව පරම්පරාවට මේ මිනිසා සහ සත්වීන් තමන්ගේ මේ දියුණු මොළය වගේම අනිකුත් ඒ දායාදයන් හෝ ඒ ශක්ති ප්‍රභවයන් ඉදිරියට අරගෙන ගිහිල්ලා ක්‍රමික වෙනස් වීම වලට ලක් වෙලා තියෙනවා කියන එක අපිට මේ විල්සන් සහ ලම්ස්ඩන්ගේ න්‍යායන් තුලින් දැක ගන්නට පුළුවන්. තවත් විදිහක අපි ගත්තොත් මිනිසා අතර පවා මේ කියන ජීවිතාත්මක විශේෂතාවයන් විමර්ශනය කළ බලන්න පුළුවන්. ඒතර ඔවුන් තර්ක කරන්නේ දැන් ගැහණු පිරිමි හැටියට
ભેදයක් තිබෙනවා. අපි කියනවා මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියලා. ඒ වගේම ඒක ඒ සංස්කෘතික මේ වශයෙන් ඊට කරුණු එකතු කිරීම නිසා නමුත් ඊට පෙර තත්ත්වය තමයි ලිංගිකත්වය. ඒතොර ගැහැණිය පිරිමිය. ඒතොර ගැහැණිය පිරිමිය හැටියට ගත්ත මේ ජීවිතාත්මක ප්‍රභේදය තුළ මොවුන් තර්ක කරනවා. ඔවුන්ට ආවේනික වෙච්ච ඥානමය තත්ත්වයක් තියෙනවා. නිරන්තරයෙන්ම පිරිමිය රළු දෙයටත් ගැහැණිය මෘදු දෙයටත් පුරුදු පුහුණු වෙලා තිබෙනවා. ඒ ඥානමය තත්ත්වය අපිට පැහැදිලිවම දැක ගන්න පුළුවන් ඒ කියන එක. විශේෂයෙන්ම මවක් ගත් විට මව දරුවන් හදා වඩා ගැනීම වෙන තමන්ගේ වර්ගය බෝ කර ගැනීම සහ අනිකුත් ඒ දරුවන් රැකබලා ගැනීම ආදරයේ සෙනෙහස වැනි දේවල් වලට යෝග්‍ය සත්වයක හැටියට පිරිමියා යුද පෙරමුණ ඇතුළු අනිකුත් බොම සමාජයත් එක්ක පරිසරයත් එක්ක ගැටෙන අවස්ථාවන්ට සුදුසු ජීවීක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒතර එමෙන්න ඒ අනුව විකාශනය වෙලා තිබෙනවා. ඒතර මේ විදිහට බලන විට ඇත්තටම මිනිසා උනත් මිනිසාගේ තත්වයන් ඥානමය සාධක මත පූර්ව විනිශ්චයන්ට එන්න පූර්ව ලෙස නියත තත්වයන්ට ලක් වෙලා තිබෙනවා. ඒතර මේ පෙනෙනවා ඇත්තටම මේ පරිණාමය විශේෂයෙන්ම ජීවීන්ගේ සිදුවන පරිණාමයත් ඒතර ඒ සිදුවන පරිණාමයන් ඔවුන් සමාජ පරිණාමයක් දක්වා ගමන් කිරීමත් අතර ඍජු සම්බන්ධතාවයක් තිබෙනවා. අපි ගතොත් මීමැසි කොලොනියක් ගත් විට ලම්ස්ඩන් සහ ඊයෝ විල්සන් කියන ආකාරයට මීමැසි කොලොනිය තුළ රැජින කේන්ද්‍ර කරගෙන අනිකුත් මීමැස්සෝ විවිධ වර්ග අපිට හඳුනා ගන්න පුළුවන්. පිරිමි මැස්සෝ කීප දෙනෙකුත් ඒ වගේම වැඩකාර මැස්සෝ ආරක්ෂකයෝ ඒ වගේම තොරතුරු සංවේදනය එවන තොරතුරු සොයලා බැලීම ඔය ආදී බොහෝ දේවල් වලට එකිනෙකාගේ කාර්යභාරයන් විශේෂ කරගෙන ඔවුන් එකම කොලනියක් හැටියට එවනම් සමූහයක් හැටියට කටයුතු කරනවා. ඒතර ඒකින් අපිට පේනවා විශේෂයෙන්ම එකිනෙකා බොහොම මේ සාමූහිකව තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්න ආකාරය සහ සංකේතාත්මක සංවේදනයේ මොන ආකාරයෙන්ද කටයුතු කරන්න කියන එක. මීමැස්ස නගන නාදය තුළ සෙසු අය කොහොම ශනිකව මේ දේවල් අවබෝධ කරගෙන ඒ අනුව ප්‍රතිචාර දක්වන්නට කටයුතු කරනවා. විශේෂයෙන්ම රැජිනත් එක්ක ඒ සිදු කරන සංවේදනය හරහා සියල්ලම ඒ මත රඳා පවතිනවා. අපි දන්නවා මීමැසි කොලනියක රැජින අපේ ග්‍රහණයට ගත්තොත් අනිත් කිසිම වර්ගයක මැස්සෙක් ඒ රැජින දාලා යන්නේ නැහැ. එතන අපි ඒ රැජිනත් එක්ක ජීවත් වෙන්නට කටයුතු කරනවා. ඒතර ඒකෙන් පේනවා මේ සංවේදනයේ ඉතාමත්ම දියුණු මට්ටමක වුන් පවත්වාගෙන යනවා. ඒතර ඇතම වෙලාවට මීමැසි කොලනිය තුළ රැජිනම තවත් රැජින පිලව් බිත්තර දාලා ඒතර ඒ බිත්තර දාන ස්වරූපය ගත්තොත් ගදේක අවසානයේ ඒ සඳහා වෙනම කුටියක් නිර්මාණය කරනවා. ඒතර දැන් අනිත් මැස්සෝ වර්ග වෙන වෙනම ඒ වදේ කුහරවල බිත්තර හැටියට දාලා පිළවා දක්වා ඇතිලා ඊට පස්සේ පියාඹන කෘමියෙක් වෙන මීමැස්සෙක් බවට පත් වෙනවා වගේම වදේ කෙළවරක මේ කොහොමද විශේෂ මේ පැටවකු බිහි කරන්නේ එවෙන රැජිනක් බිහි කරන්නේ. ඒතකොට ඒ ආකාරයට ඔවුන් තුළ අපි හිතනවට වඩා ඉතාමත්ම දියුණු සංවේදනාත්මක හැකියාවක් දකින්න පුළුවන්. ඇතැම් වෙලාවට අපිට තර්කයක් ගොඩනග ගන්න පුළුවන් අපි දියුණු නැහැ. ඇතම් සත්ත්ව කොට්ටාශවල සංවේදනයේ තේරුම් ගන්නට තරම්. ඒ නිසා අපි අද මේ පරිසරයේ බොහෝ දේවල් ආධිපත්‍ය පතුරගෙන හිටියට ඇතැම් වෙලාවට මේ අපිට වඩා දියුණු සංස්කෘතිකාංග තියෙන ජීවීන් අපි අතර ඉන්නට පුළුවන්. ඒතර මේ තර්කය තමයි සමාජ ජීව විද්‍යාව තුළ අපිට දක්නට පුළුවන්. ඒ නිසා අද මේ වන විට පරිණාමය පිළිබඳව කතා කරනකොට මේ දේ ක්‍රියාවට නැගෙන්නේ කෙසේද යන තේරුම් ගැනීමේදී විශේෂයෙන්ම එහි ප්‍රධාන වර්ග තුනක් අපිට දකින්න පුළුවන්. විශ්ව පරිණාමය, ජීව පරිණාමය සහ සමාජ පරිණාමය. මේ විශ්ව සහ ජීව පරිණාමයේ සමාජ විද්‍යාඥයින් හැටියට අපි පුළුල්ව සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් සමාජ විද්‍යාවේදී අපිට වඩාත්ම වැදගත් කොට සලකන්නේ අපි මේ සමාජ පරිණාමයේ සමාජයේ බොහොම සරල අවධියකින් ඉඳන් නූතන අවධිය දක්වා කොහොමද වෙනස් වුනේ කියන කාරණාව
ඒතර මේ තත්ත්වයන් දිහා බලන විට අපිට ඉතාමත් පැහැදිලි මේ විවිධ විද්‍යාඥයන් විසින් ගොඩනගාපු මතවාදයන් සමාජ විද්‍යාඥයන්ගේ න්‍යායාත්මක කරුණු ගොඩනගන්නට එවැන්නම් ඒ අනුව සමාජයේ කෙබඳු ක්‍රියාවලියක්ද ඒතර ඒ වෙනස් වෙන්නේ මොන දිශානතියක් දක්වා දෙන තීරුම් ගන්නට වැදගත් වෙන බව. ඒතර තවත් විදිහක අපි ගත්තොත් සමාජ අවධියෙන් අවධියට වෙනස් වෙන ආකාරයේ විමර්ශනය කරනකොට අපිට කරුණු කීපයක් කෙරෙහි සැලකිල්ල දක්වන්නට සිද්ධ වෙනවා. ඒතර පළමුවෙන් තමයි සමාජ විද්‍යාඥයන් මේ අවධීන් පිළිබඳව ගොඩනගාපු න්‍යායාත්මක විග්‍රහයන් තුළ අවධි කීයක් තියෙනවද? එමෙන්න මේ අවධි වල සමානකම් තිබෙනවද? උදාහරණයකට සමහර අවධි 3ක් හැටියට සමාජ පරිණාම වුණායි කියලා කියනවා. තවත් කෙනෙක් අවධි 6ක් ගැන කතා කරනවා. තවත් එක්කෙනෙක් අවධි 8ක් ගැන කතා කරනවා. ඒතර සමහරු අවධි 2ක් ගැන කතා කරනවා. ඒතර මේ විදිහට මේ අවධි වල කිසියම් වූ සමානකමක් දක්නට පුළුවන්. මම හිතන්නේ මේ අපි ඒ සමාජ විද්‍යාඥයන් ගේ න්‍යායන් අතර අවධි සංඛ්‍යාව අතින් නම් කිසිම ආකාරයේ සමානකමක් අපිට දක්නට නැහැ. එක එක්කෙනා විවිධ අන්දමින් මේ සමාජ පරිණාමයේ සිදු වුණු ආකාරය විග්‍රහ කරන්නට උත්සාහ කළා තියෙනවා. නමුත් ඇතැම් වෙලාවට සමහර අවධිවල සමාන ලක්ෂණ තියෙනවා. දැන් උදාහරණයකට කාල් මාක්ස් පෙන්වා දුන්න ප්‍රාථමික කොමියුනිස්ට් අවධිය ගත්තොත් පාසල්ස් පෙන්වා දුන්න ප්‍රාථමික අවධියටත් ඒ වගේම ලෙනිස්කී පෙන්වා දුන්න වනාන්තරයේ සතුන් දඩයම් කිරීම සහ වනාන්තරයේ සතු රැස් කිරීම කියන මේ අවධිය දක්වාත් අපිට සමාන ලක්ෂණ දක්නට පුළුවන්. ඒතර මේ ආකාරයට අපිට මේ අවධිවල සමහර ලක්ෂණ සමාන කිරීම දක්නට පුළුවන් වුණත් number of stages වෙන අවධි කීයක් තියෙනවද කියන කාරණාවේදී බොහෝ විට එක සමාජ විද්‍යාඥයන් විවිධ අවධීන් පිළිබඳ විග්‍රහයන් ඉදිරිපත් කළා තිබෙනවා. ඊළඟ අනිත් කාරණාව තමයි මෙහිදී මේ සෑම සමාජ අවධියක්ම එකම ආකාරයෙන්ම ගමන් කරන්නේද එවනම් මේ නිශ්චිත කාලයක් ඒ අවධීන් පසු කරමින් ඇවිල්ලා තිබෙනවාද එවනම් පරිණාමයට ලක් වෙලා තිබෙනවාද කියන කාරණාව. මම හිතන්නේ එතෙන්දීත් අපිට කියන්නට බෑ ඒ සෑම අවධියක්ම පසු කරමින් යනවා කියන එක. නැත්නම් මෙලොවට මේ නූතන අවධිය දිහා අපි බලනකොට තාක්ෂණයේ සිදුවෙමින් පවතින වෙනස්කම් අනුව යම් සමාජයක් ගත කරපු අවධියක් තව සමාජයක අදාළ නොවන තත්ත්වයක් නිර්මාණය වෙන්නට පුළුවන්. හැබැයි මාක්ස් සහ එංගල්ස් වුන් පෙන්වා දුන්න න්‍යාය තුළ වුන් කියන අනිවාර්යම සමාජ අවධීන් 6ක් ඔස්සේ සමාජය ගමන් කරනවා කියන එක. දැන් ඇතැම් වෙලාවට මේ ප්‍රාථමික සමාජවාදී අවධිය වෙනම් වහල් සමාජ අවධිය, වැඩවසම් සමාජ අවධිය, ඒ වගේම ධනවාදී අවධිය, සමාජවාදී සහ කොමියුනිස්ට් මේ අවධි දිහා බලන විට ලෝකයේ මේ මිනිට ඇතම් විට මේ සමාජවාදී සමාජ අවධි නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් අපිට තාමත් දකින්න නැහැ මේ තාමත් අපිට දකින්න නැහැ පූර්ණ කොමියුනිස්ට් සමාජ අවධියක් නිර්මාණය වීම. යම් න්‍යායන් ගොඩනගා තිබෙන බව සැබෑව. නමුත් ඒ හැම අවධියක්ම එකම ආකාරයට නිශ්චිත වකවානුවක් තුළ ඉදිරියට ගමන් කරනවා කියලා අපිට කියන්නට බෑ. ඒ වගේම අපිට දකින්න පුළුවන් තවත් හතරවෙනි ලක්ෂණය තමයි මේ අවධි පිළිබඳ විග්‍රහය තුළ විකල්ප අවධීන් alternative stages පැවතීම. උදාහරණයක් අපි ගත්තොත් ලෙන්ස්කීගේ න්‍යාය ගත්තත්, ස්පෙන්සර්ගේ න්‍යාය ගත්තත්, පාසන්ස්ගේ න්‍යාය ගත්තත් මේ තත්ත්වය අපිට දක්නට පුළුවන්. දැන් ඒ මිනිසා ජීවත් වන පරිසරය අනුව තමයි මේ දේ තීරණය වෙන්නේ. උදාහරණයකට අපි ගොඩබිම බොහොම විශාල භූමි භාගයක ජීවත් වෙනවා නම් වුන් වනාන්තරයේ සතුදෑ එකතු කිරීම, දඩයම් කිරීම වැනි දේ පාදක කරගත් ආර්ථික ක්‍රියාවලියකට නැඹුරු වුණා. නමුත් දූපතක ජීවත් වන අය හෝ ගොඩබිමක විශාල මේ විලක් ආශ්‍රිතව ජීවත් වන අය
තමන්ගේ ආර්ථික ක්‍රියාවලිය හැටියට තෝරාගත්තේ මසුන් ඇල්ලීමේ වෙන මසුන් දඩයම. ඒතර ඒ වගේ මේ සඳහා යොදාගත්ත තාක්ෂණික මෙවලම් පවා වෙනස් වෙනවා. ඒතර අනිත් පැත්තෙන් අපි මේ කෘෂිකාර්මික වශයෙන් ගත්තත් ඒතර ඒ ඔවුන් ජීවත් වන ප්‍රදේශයේ අනුව ඒ වෙන භූමි විභාගයේ අනුව ඊට සරලන වෙනස්කම් ඇති කර ගනිමින් ඔවුන් තමගේ කෘෂිකාර්මික අවශ්‍යතා ඉටු කර ගැනීමටත් ඒ අනුව සමාජයේ යම්කිසි වෙනස් අවධියක් දක්වා එවනම් දියුණු හෝ වෙනස් අවධියක් දක්වා ගමන් කරන්නට උත්සාහ කරා. ඉතින් මේ සියල්ලම අපි ගත්තොත් සරු මිතියාවත් වල එක ආකාරයකටත් කඳු ආශ්‍රිතව තව ආකාරයකටත් ඒතර ඒ වගේම ඒ තුළ සිදුවන ජනගහන වර්ධනය සහ ඒ ජනගහන වර්ධනයට සාපේක්ෂව ආහාර නිපදවා ගන්න ආකාරයට මිනිසාගේ ආර්ථික ක්‍රියාවලිය පෙළගස්වා ගන්න ආකාරය අනුව සමාජය තුළ එකිනෙකාගේ සමාජ ස්වරූපයත් එතන සමාජයේ සංවිධානාත්මක බවත් වෙනස් වුණා කියලා අපි තේරුම් ගන්නට ඕනේ. ඒතර ලෝකයේ විවිධ කලාප දිහා බැලුවාම ඒ කලාපවල ඓතිහාසික තත්ත්වයන් විමර්ශනය කළ බලනකොට මේ ස්පෙන්සර් පාසන්ස් ලෙස්කි වැනි අය තර්ක කරනවා සුවිශේෂී සමාජ පැවති බව. ඒතර ඒ නිසා සමාජයක් එකම ආකාරයකින් පවතින්නේ නැහැ. ඒතර ඒ ස්වරූපය අනුව විවිධතා දක්වනවා. ඒ වගේ විකල්ප අවදීන් සමහර සමාජවලට වැදගත් වෙලා තිබෙනවා. අනිත් අවසාන කරුණ තමයි මෙතෙන්දි වැදගත් වෙන ඒ තමයි තනි හේතුවක් මත සමාජයේ මේ අවදීන් අවදීට විකාශනය වෙනවාද එවෙනම් අවදීන් හේතුන් ගණනාවක් මත එවෙනම් බහුවිධ හේතු මත සමාජය වෙනස් වීමට බල හේතු වෙනවාද එවෙනම් සමාජයක් තවත් අවධියක් දක්වා ගමන් කරනවාද කියන කාරණා. ඒ නිසා ඇතම් සමාජ විද්‍යාඥයෝ එක හේතුවක් මත සමාජය වෙනස් වෙන බව තර්ක කරනකොට තවත් සමාජ විද්‍යාඥයෝ හේතු කීපයක් මත සමාජය මේ විදිහට අවදීන් අවධිය ප්‍රගතියක් ඇති අවධියක් දක්වා ගමන් කරන බව තර්ක කරනවා. දැන් මාක්ස් එක හේතුවක් මත කතා කරා. එනම් සමාජයේ ගැටුම මත සමාජය මේ විදිහට අවදීන් අවධියට ගමන් කරනවා වෙනස් වෙනවා කියලා තර්ක කරා. නමුත් පාසන්ස් ලෙස්කි වැනි අය කතා කරා හේතු ගණනාවක්. එතකොට ඒ අනුව අපිට මේ සමාජ විද්‍යාඥයින් අතර මේ සමාජ පරිණාමය පිළිබඳව තියෙන න්‍යායන් අතර බොහෝ විවිධතා දක්නට පුළුවන්. විශේෂයෙන්ම පරිණාමය පිළිබඳව සමාජ පරිණාමය පිළිබඳව නූතන අදහස් ඉදිරිපත් කරන ජර්ජන් හබර්මාස් වැනි ජර්මන් ජාතික සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. ඇත්තටම සමාජයක් වෙනස් වෙන්නේ පරිණාමයට පත්වන්නේ මිනිසුන්ගේ අදහස් නිසාය කියන එක. එමනම් අයිඩියාස් නිසා. එවනම් මේ මිනිසුන් තුළ පවතින විශ්වාස පද්ධති හෝ එවනම් ඒ මත පදනම් වූ හැසිරීම් පද්ධති නිසා තමයි සමාජයක ස්වරූපය තීරණය වෙන්නේ කියන එක. ඒතර මේක අපි හඳුනනවා idealistic evolution. එවනම් සංකල්පවේදී පරිණාමයේ හැටියට. ඒතර අපි දකිනවා අද මූලික වශයෙන් අද නූතන සමාජය දිහා බලන විට මිනිසුගේ ආකල්ප අදහස් කොච්චර දුරට ප්‍රබල වෙලා තිබෙනවද සමාජයේ අනාගතය තීරණය කරන්න. එන්න සමාජය ගමන් කරන දිශාව තීරණය කරන්නට කියන එක. ඇතැම් වෙලාවට මොහුගේ න්‍යාය අපිට වර්තමානයේ පමණ නෙවෙයි අතීතයේ පැවති තත්ත්වයන් තේරුම් ගන්නටත් බෙහෙම වැදගත් වෙනවා. දැන් බොහෝ දාර්ශනිකයෝ තමන්ගේ අදහස් පාදක කරගෙන එනම් මේ ඒ දාර්ශනිකයෝ තමන්ගේ අදහස් විවිධ අන්දමින් පරිකල්පනය කිරීම නිසා විවිධ සමපේක්ෂණාත්මක න්‍යායන් ගොඩනගලා සමාජය ගැන මිනිසා ගැන ජීවිතය ගැන විවිධ දැනුම් සම්භාරයන් නිර්මාණය කරා. ඒතර ඒ දැනුම් සම්භාරයන් විශ්වාස කරපු පුජ්‍යලයෝ ඒ අනුව සමාජයේ ඉදිරියට ගෙන යන්නට කටයුතු කරා. අපි උදාහරණයක් හැටියට අපි ගත්තොත් අද මේ දර්ශනයන් බොහෝ විට ආගමික සම්ප්‍රදායන් බවට පත් වෙලා ඒ අනුව මිනිසා තමන්ගේ ජීවිකාවන් නිර්මාණය කරගෙන තියෙනවා කියලා අපිට තර්ක කරන්න පුළුවන්. ගෞතම බුදුන් වහන්සේ මෙවැනි දර්ශනයක් ගොඩනැගුවා. අතර ඒ දර්ශනය තුළ මිනිසාගේ ජීවිතය මොන ආකාරයේ සංසිද්ධියක්ද කියන එකත් ඒතර ඒ කොහොමද
සංවිධානය කරගත යුතු වෙන්නේ කියන එක ගැන දේශනා කරා වගේම මේ දාර්ශනික தත්ත්වය අද අපි ආගම බවට පත් කරගෙන ඒ අනුව අපි අපේ සමාජ ජීවිතයේ සංවිධානය කරගන්නට පුරුදු පුහුණු වෙලා තිබෙනවා. ඒ නැත්නම් වෙලාවට දර්ශනයක් වශයෙන් හෝ ආගමක් වශයෙන් එකිනෙකාගේ බුද්ධිමය තත්ත්වයන්ට අනුව තමන් සමන්ගේ සමාජ ජීවිතය සංවිධානය කරගන්නට පුරුදු පුහුණු වෙලා තිබෙනවා. ඒ නිසා හබමාස් තර්ක කරනවා මේ මිනිසා තුළ තිබෙන මේ අදහස් මත ඒ අදහස් පාදක කරගෙන නිර්මාණය වෙච්ච තාක්ෂණික ආධිපත්‍යයක් අද දක්නට පුළුවන්. ඒතර මේ තාර්කික ආධිපත්‍ය ප්‍රතිඵලයක් හැටියට ආර්ථිකය ඒ වගේම දේශපාලන ක්‍රමය ඇතුළු සමාජය සංවිධානය කර ගැනීමට පාදක වන සමාජ සංස්ථාවන් සංවිධානය වෙලා තිබෙනවා. ඒතර එකතකින් මෙහිදී හබමාස් තර්ක කරනවා මේ දැනුම් වර්ග දෙකක් වැදගත් වෙන බවට මේ අදහස් හෝ එවැනි මිනිසාගේ මනස මෙහෙवला නිර්මාණය කරගනු ලබන මේ චින්තනය හසුරවන්නට වැදගත් වෙන දැනුම් වර්ග දෙකක්. පළවෙනි තමයි මිනිසාගේ අන්තර්ක්‍රියාව සහ විඥානය මත නිර්මාණය කරගනු ලබන සමාජ ධර්මතාවන්. ඊළඟ දෙවැන්න තමයි ස්වයං පරාවර්තික චින්තනය. ඒතර අපි දන්නවා මේ අපි සෙසු අය සමග සමාජ සම්බන්ධතා පවත්වා ගනිමින් ඒ වගේම අපේ බුද්ධිමය තත්ත්වයන් භාවිතයට ගනිමින් හොඳ නරක පිළිබඳව එවෙන කළ යුතු දේ නොකළ යුතු දේ පිළිබඳව එකඟතාවයන්ට ඇවිල්ලා සමාජයේ අපි හැසිරිය යුතු වන්නේ විශේෂයි තීරණය කරන සමාජ ධර්මතා පද්ධතීන් හැම සමාජයකම දක්නට පුළුවන්. ඒකී සමාජ ධර්මතාවන් පාදක කරගෙන ඒක දැනුමක් හැටියට යොදාගෙන සමාජයේ මිනිසා ඒ තුළ සංවිධානය වෙනවා. දෙවැන්න තමයි අපි වැඩිහිදීම තුලින් ඇති කරගමු ලබන ස්වයං පරාවර්තික චින්තනය self reflective thought. ඒතර මේ චින්තනය පාදක කරගෙන විශේෂයෙන්ම අපිට අපේ සමාජය කෙසේ සංවිධානය විය යුතුද නැද්ද යන්න පිළිබඳව අපි විවිධ මතවාදයන් වලට එළඹෙනවා. නැවතත් එතෙන්දී අබමාස් තර්ක කරන ආකාරයට වැදගත් වෙන්නේ මනස හෝ මනස තුළින් නිර්මාණය වන අදහස්. ඒතර එහෙමනම් සමාජය එක අවධියක සිට තවත් අවධියක් දක්වා වෙනස් කරන්නට වැදගත් වන ගාමක බලය වෙන්නේ හබමාස්ට අනුව මනස හෝ මනස තුළින් ජනිත කරන අදහස්. ඒතර ඇතම වෙලාවට හබමාස් ජර්මන් ජාතික සමාජ විද්‍යාඥයෙක් හැටියට ඔහු වැඩි විශ්වාසයක් තිබුවා මේ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය. ඒතර ඒ තුළින් ඔහු උත්සාහ කරා මේ නව ස්වරූපයකින් මාක්ස්ටත් වඩා ඉදිරියට ඇවිල්ලා සමාජය තුළ සිදුවන බොහෝ සමාජ ක්‍රියාකාරකම් සමාජ විද්‍යාත්මකව විශ්ලේෂණය කරන්නට ඒ වගේම සමාජයේ යථාර්ථයේ කෙබඳු එක ස්වරූපයක් ගනු ලබන්නේ ද යන්න පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ නිසා ඔහු කියනවා මේ නිරන්තරයෙන්ම මේ සමාජයේ බොහෝ දේවල් සිද්ධ වෙන්නේ මේ පරමාදර්ශී සාකච්ඡා මේ අවස්ථාවන් මත එවනම් ideal speech situation මත බොහෝ විට අපි සංවිධානාත්මකව අපේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම පිළිබඳව එකිනෙකා අතර ඇතිවන මතවාදී විග්‍රහයන් වල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සමාජය තුළ පැවැත්ම සහ ඒ වගේම මේ සමාජයේ තිබෙන විවිධ උපපද්ධතීන් දේශපාලනය වෙන්න පුළුවන් ආර්ථිකය වෙන්න පුළුවන් අධ්‍යාපනය වෙන්න පුළුවන් පෞල් සම්බන්ධතාව වෙන්න පුළුවන් ආගම වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම ක්‍රියාවට නැගෙන්නේ. ඒතර තවත් පුළුල් විදියට අපි බලනවා නම් මේ සමාජ විද්‍යාඥයෝ ගොඩනගාපු මේ පරිණාමවාදී අදහස් එවන සමාජය මොන ආකාරයෙන්ද වෙනස් වීම වලට ලක්වන්නේ කියන දේ අපිට ප්‍රධාන කොටස් හතරකට බෙදලා දක්වන්නට පුළුවන්. පළවෙනි තමයි ඒකරේඛීය පරිණාමවාදී න්‍යාය unilinear theories of evolution. ඊළඟ දෙවෙනි තමයි විශ්වීය පරිණාමවාදී න්‍යාය. තුන්වෙනි තමයි චක්‍රීය පරිණාමවාදී න්‍යාය. හතරවෙනි තමයි බහුවිධ පරිණාමවාදී න්‍යාය. එතකොට මේ ඒකරේඛීය පරිණාමවාදී න්‍යායන් හැටියට අපි සලකන්නේ
ඒකරේඛීය පරිණාමවාදී න්‍යායන් හැටියට අපි සැලකන්නේ එකම හේතුවක් මත සමාජයේ නිශ්චිත අවදි පසු කරමින් එහි වර්ධනාත්මක අවස්ථාවක් දක්වා ගමන් කරනවාය කියලා විශ්වාස කිරීම. අපි මේ සටහන තුළ අපි ගත්තොත් සමාජය ඉතාමත්ම සරල අවස්ථාවේ සිට අවදි 3ක් දක්වා ගමන් කරොත් එතකොට එකම හේතුවක් මත ඉතාමත්ම දියුණු සමාජ අවස්ථාවක් දක්වා ගමන් කරලා ඒ අනුව සමාජය පරිණාමයට ලක් වේ යයි විශ්වාස කරනු ලබන න්‍යායන් අපි හඳුන්වනවා ඒකරේඛීය පරිණාමවාදී න්‍යායන් කියන එකට. මෙවැනි න්‍යායන් ගොඩනැගුවා කාල් මාක්ස් ඒ වගේම මේ කාල් මාක්ස් ඒ වගේම ඔගස්ට් කොම්ට් වැනි අය. ඔගස්ට් කොම්ට් කිව්වා සමාජයේ බුද්ධිමය සංවර්ධනයේ මත මේ සමාජය අවදි 3ක් ඔස්සේ ගමන් කරනවා කියලා. දේවාදී අවදිය, අධිභෞතික අවදිය සහ යථානුභූත හේවත් නවීන විද්‍යාත්මක යුගයේ. ඒතර කාල් මාක්ස් මේ විදිහටම අවදි 6ක් ගැන කතා කරා. ඒ අවදි දිහා බලනකොට අපිට පේනවා සමාජයේ ගැටුම පදනම් කරගෙන සමාජයේ අවදි 6ක් ඔස්සේ ගමන් කරනවා කියන එක. අපි ගත්තොත් පූර්ව කොමියුනිස්ට් යුගයේ හැටියට ඊළඟට වහල් යුගයේ හැටියට ඒ වගේම මෙඩවසම් යුගයේ ධනවාදී යුගයේ ඒ වගේම සමාජවාදී යුගයේ ඒ වගේම කොමියුනිස්ට් යුගයේ දක්වා සමාජය ගමන් කරනවා කියන එක. කොමියුනිස්ට් යුගයේ ඉතාමත් මේ දියුණු අවස්ථාවක් හැටියට සැලකලා එතන එහාට සමාජය වෙනස් වීමක් ගැන ඔහු කතා කරේ නැහැ. ඒතර මේක තමයි ඒකරේඛීය පරිණාමවාදී න්‍යාය තුළ අපිට දක්නට පුළුවන් තත්ත්වය. මේ ආකාරයට අපිට සමාජයක් එක අවදි ඔස්සේ ගමන් කරන අන්දම අපිට විමර්ශනය කරලා බලන්න පුළුවන්. ඒ වගේම දෙවනුව අපිට වැදගත් වෙන්නේ විශ්වීය පරිණාමවාදී න්‍යායන්. විශ්වීය පරිණාමවාදී න්‍යායන් තුළ අපිට දක්වන්න පුළුවන් ඉන්නේ ප්‍රධානතම අන්ත දෙකක්. ඒතර ප්‍රධානතම අන්ත දෙක තමයි සරල තත්ත්වය ඊළඟට සංකීර්ණ තත්ත්වය. දැන් අපි සරල තත්ත්වය හැටියට ගත්තොත් සමාජයේ නිරන්තරයෙන්ම මේ සරල තත්ත්වයේ නිර්ගත ගෝත්‍රික සමාජයේ නිරන්තරයෙන්ම ගමන් කරන සරල තත්ත්වයේ සිට සංකීර්ණ තත්ත්වයේ දක්වා. ඒතර මේ පිළිබඳව විවිධ සමාජ විද්‍යාඥයෝ මෙවැනි න්‍යායන් හැඳින්වුවා. ඒතර ගොඩනැගුවා උදාහරණයකට එමිල් ඩර්කහයිම් ගොඩනගාපු යාන්ත්‍රික ඒකාබද්ධතාවයේ සිට ඓන්ද්‍රික ඒකාබද්ධතාවය දක්වා සමාජයේ වෙනස් වෙනවා කියන න්‍යාය ගත්තට මෙවැනි විශ්වීය පරිණාමවාදී න්‍යාය. ඒතකොට හැම වෙලාවෙම මෙතන අපි කට් ඔෆ් පොයින්ට් එක හැටියට ගත්තොත් සරල සහ සංකීර්ණ තත්ත්වය කියන එක සමාජීය පරිණාමයත් එක්කම එක නිරන්තරයෙන්ම ඉදිරියට යනවා. ඒතකොට වර්තමානයේ අපි නිරන්තරයෙන්ම සංකීර්ණ තත්ත්වය හැටියට ගන්නවා. පැවති තත්ත්වය සරල තත්ත්වයේ හැටියට ගන්න ලබනවා. ඒතර ඒ නිසා කොහොමවත් මේ හරියටම අවුරුදු වශයෙන් මේ න්‍යායට අනුව මේ තමයි යාන්ත්‍රික ඒකාබද්ධතාවය මේ තමයි ඓන්ද්‍රික ඒකාබද්ධතාවය කියලා හඳුන්වන්නට බෑ. ඒ පවතින තත්ත්වයට අනුව විතරයි මේ පවතින තත්ත්වයේ සංකීර්ණ අවධිය. ඒතර මේට පෙර පැවති තත්ත්වය සරල අවධිය කියලා හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. ඒතර මේ විදිහටම තවත් අපිට න්‍යායාත්මක ස්වරූපයක් දක්වන්න පුළුවන්. ඒ තමයි චක්‍රීය පරිණාමවාදී න්‍යායන්. ඒතර සමාජය එක්තරා ස්ථානයකින් ආරම්භ වෙනවා ලදරු අවස්ථාව. ඒතර ලදරු අවස්ථාවෙන් ආරම්භව ඒක ඊට පස්සේ ළමා කාලයක්, තරුණ කාලයක්, ඒතර ওই විදිහට
මේ වැඩිහිටි තරුණ ওই විදිහට මහලු ඒ වගේම යම් ආකාරයකට සමාජය පුජාගේ ජීවිතය වෙනස් වෙන ආකාරයට වෙනස් වෙලා එහි අවසානයේ නැවතත් මිය යනවා. ඒතර ආරම්භ වෙනවා මිය යනවා. ඒතර ඒ විදිහට යම්කිසි චක්‍රයක ස්වරූපයකින් සමාජය වෙනස් වෙනවා ආය පරිණාමයට ලක් වෙනවා ආය කියන තර්කය. ඒතර ඊට අමතරව බහුවිධ පරිණාමවාදී න්‍යාය දෙය බලුවොත් එතෙන්දී අපිට දකින්න පුළුවන් ප්‍රධාන සාධක ගණනාවක්. ඒතකොට ඒ සාධක වලට අනුව සමාජයක් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ජනගහනය, ඊළඟට තාක්ෂණය, ඊළඟට සංවිධානාත්මක බව, ඒ වගේම පරිසරය, ඒතර ඔය ආදී කාරණා කොහොමද සමාජය තුළ තීරණය වෙන්නේ. ඒතකොට එතෙන්දී හේතු ගණනාවක් දක්නට පුළුවන්. ඒතර මේ සමාජයක් විශේෂයෙන්ම මේ එක හේතුවක් මත නෙමෙයි හේතු ගණනාවක් මත වෙනස් වීමට ලක් වෙලා එහි අවසානයේ විවිධ අවධි පසු කරමින් ඉදිරියට ගමන් කරනවා කියන තර්කය බහුවිධ පරිණාමය තුළ දකින්න පුළුවන්. මැක්ස් වෙබර් වැනි අය එවැනි න්‍යායන් ගොඩනැගුවා. දැන් චක්‍රීය පරිණාමය ගැන ඔස්වල්ඩ් ස්පෙන්ග්ලර් වැනි සමාජ විද්‍යාඥයෝ තර්ක කරනකොට සමාජ විද්‍යාවේ නූතනම න්‍යායාත්මක තර්කය තමයි පරිණාමවාදී පර්යාලෝකයේ තුළ බහුවිධ පරිණාමය. ඒතර ඒකරේඛීය පරිණාමය, චක්‍රීය හෝ විශ්වීය පරිණාමයන් බොහෝ විට සමාජ විද්‍යාවේ ආරම්භක යුගයේ ගොඩනැගුණු පරිණාමයේ පිළිබඳ න්‍යායාත්මක මතවාදයන්. නූතනයේ අපිට දකින්න පුළුවන් න්‍යායාත්මක තර්කයන් තමයි මේ බහුවිධ පරිණාමවාදී න්‍යාය. ඒතර එකතකින් මේ පරිණාමය පිළිබඳව සමාජ විද්‍යාඥයින් අතර පැහැදිලිවම විවිධ ස්වරූපයන් එවන පරිණාමයට ලක්වන්නේ මෙසේයි පෙන්වා දෙනු ලබන ආකාර ගණනාවක් පවතින බව අපි තේරුම් ගන්නට ඕනේ. ඒතර මේ සෑම න්‍යායාත්මක ප්‍රවේශයකම යම්කිසි ගතයුත්තක් එවනම් අපිට මේ සමාජය මේ නූතන තත්ත්වයට දක්වා ගමන් කරලා තිබෙන්නේ මෙන්න මේ විදිහයි කියලා තේරුම් ගන්නට යම් පිටිවහලක් ලැබෙනවා. ඒ නිසා අපිට ඒකරේඛීය පරිණාමවාදය, විශ්වීය පරිණාමවාදය, චක්‍රීය පරිණාමවාදය කියන මේ වර්ග තුන සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට හැකියාවක් නැහැ. මොකද න්‍යායක් හැටියට අපි තේරුම් ගැනීමේදී ඒ වකවානු තුළ ඒ සමාජ විද්‍යාවකින් ගොඩනගාපු න්‍යායාත්මක විග්‍රහයන් වල යම් වටිනාකමක් අපිට ඒ සමස්ත සංකල්පය විග්‍රහ කර ගැනීම සඳහා වැදගත් වෙනවා. ඒ නිසා ඒක අපිට යොදා ගන්න පුළුවන්. ඒ නිසා අපිට නූතනී ප්‍රධාන වශයෙන් බහුවිධ පරිණාමවාදයේ වැදගත් වුණා කියලා අනිත් න්‍යායාත්මක ප්‍රවේශයන් තුළ එහි වැදගත්කමක් නැති කියලා තර්ක කිරීමේ හැකියාවක් නැහැ. අවසාන වශයෙන් මම කියන්නට කැමති මේ පරිණාමවාදී න්‍යාය එවන පරිණාමවාදය නැමැති න්‍යායාත්මක පරාලෝකය සමාජය තුළ මිනිසාගේ හැසිරීම වගේම සමාජයේ ස්වરૂපය එහි විකාශනය එවනම් එක අවධියක සිට තවත් අවධියක් දක්වා වෙනස් වන්නේ මොන ආකාරද කියන එක තීරණ ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වන න්‍යායක් වන බව. එමෙන්න න්‍යායාත්මක පර්යාලෝකයක් වන බව. ඒතර න්‍යායාත්මක පර්යාලෝකයක් කියන කාර්යය අපි පැහැදිලි කරනවා නම් යම් සමාජ සංසිද්ධියක් වඩාත් හොඳින් ගැඹුරකට විනිවිද දැකීම සඳහා ආලෝකයක් සැපයුම් ලබන දැනුම් සම්භාරය අපි හඳුන්වනවා පර්යාලෝකයක් කියලා. මම හිතන්නේ මේ පර්යාලෝකය කියන වචනය මම හැම විටම මගේ දේශනය තුළ පාවිච්චි කරා. විවිධ තැන්වල නිසා ඒ පිළිබඳව පැහැදිලි සටහනක් කරනවා නම් අපිට එය තේරුම් ගත හැකි වෙන්නේ මේ ආකාරයටයි.